සුබ දවසක් කියලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි කතා කරන්නේ එයා ෆ්‍රයර්ස් ගැන. ඉතින් අපි මේ පළවෙනි වතාවට තමයි මේ එයා ෆ්‍රයර් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. මේක තමයි පළවෙනි අත්දැකීම. හරිද? මේ තියෙන්නේ බඩු. මෙන්න මේ පෙට්ටියේ තමයි ආවේ. හරිද? දැන් මේ පෙට්ටියේ තිබිච්ච එක අපි එළියට අරන් තියනවා. එක එක දේවල් මේකේ මුකුත් නැහැ. ඇත්තට මේ කෑල්ලයි මේක තමයි ආවේ. හරිද? මේක ඇත්තටම ඩීල් එකක් දාලා තිබ්බා. මේක වෝල්මාර්ට් නේ. වෝල්මාර්ට් එකෙන් ගත්තේ ඩීල් එකක් ඩොලර් 89යි නේ. හරිද? ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. හරිද? මේකේ මෙතන තැටියක් තියෙනවා. ඊට පස්සේ මේකේ යටට මම දන්නේ මෙහෙම කියනවා කට්ටිය මෙහෙම කොලයක් දාන්න කියලා. මේක උඩ දාන්න කියලා කියනවා. එහෙම වුණාට ඒක තාත්වික නෑනේ. මේකේ මේ හිල් තියෙනවානේ. මේ හිල් උඩ කැම තියලා මේක යටට දැම්මනම් තමයි මේ එතකොට ඒක උඩ කැම තිබ්බනම් තමයි මේ හිල් හරහා හුලං යන්නේ කියලා හිතමු. හරි. ඊට පස්සේ මේකට දාලා කැම දාලා වහලා මේ බටන් එකෙන් ඔන් කරලා ඉතින් මෙහෙම කරන්න ඇත්තේ. දැන් මම මේ මැනුවල් එක ඔයාලට පොඩ්ඩක් කියන්නම්. මේකේ ෆන්ක්ෂන්ස් තියෙනවා air fry, roast, reheat, dehydrate කියලා. හරිද? ඔන්නෝම 1 2 3 4යි. එතකොට air fry කියන්නේ මේ බදින්න, roast කියන්නේ මස් වර්ග, vegetables කියන්නේ එළවලු. හරිද? air fry කියන්නේ මොන air fry එක use කරන්නේ මේකේ කියලා තියෙන්නේ මේ hand cut fries. ඒ කියන්නේ අල බදින්නයි, chicken wings වලටයි, මේ කුකුල් තටු වලටයි air fry කියන මෝඩ් එක. හරිද? ඊට පස්සේ roast කියන එක vegetables කියන්නේ එළවලු සහ මස් වර්ග වලට roast කියන්නේ roast කරන්නේ නේ. reheat කියන්නේ මොනවා හරි ඉතුරු වෙච්ච දේවල් ටිකක් තියෙනවනේ ඒකට. ඊට පස්සේ dehydrate කියන්නේ මොනවා හරි අපි තමු එළවලුව පළතුරක් මොනවා හරි ඒකවයි තියෙන වතුර අයින් කරන්න ඕන නම් තමයි මේ dehydrate කියන මෝඩ් එක use කරන්න කියලා කියන්නේ. හරිද? මේක මොනවා කරන්නත් කලින් preheat කරන්නලු විනාඩි 3කට විතර. හරිද? Preheat for 3 minutes before adding ingredients. Desired function and temperature set to 3 minutes. ඒ කියන්නේ අපිට කරන්න ඕන ෆන්ක්ෂන් එක දාලා විනාඩි 3ක් preheat කරන්න කියලා කියනවා. ඊට පස්සේ කැම දාලා ආපහු මේ time එක දාන්න. මෙතන මේ temperature button එකයි time button එකයි මෙතන තියෙනවා. ඒකෙන් උෂ්ණත්වය සහ කාලය තීරණය කරන්න පුළුවන්. මේක Fahrenheit වලින්ද සෙල්සියස් වලින්ද දන්නේ නැහැ තියෙන්නේ. ඉතින් මෙහි ගොඩක් වෙලාවට මේ ඇමරිකාවේ ෆැරන්හයිට් ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙනවා පොඩක් හොලවන්නලු. ඊට පස්සේ ඕනට වැඩි කැම දාන්න එපා. ඊට පස්සේ ඔයිල් ටිකක් දැම්මම මේ හොඳට කර වෙනවා. ඊට පස්සේ සෙල්සියස් අංශ දැන් oven එකේ හදන එකක් නම් මේ තියෙන්නේ මෙතන. oven එකේ හදන කැම මේකේ හදනවා නම් සාමාන්‍යයෙන් සෙල්සියස් ෆැරන්හයිට් 25ක් අඩු කරලා රෙසිපියේ තියෙන ටෙම්පරේචර් එකෙන් ෆැරන්හයිට් 25ක් අඩු කරලා මේකේ දාන්න කියලා කියනවා. ඊට පස්සේ කපද්දී ස්ලයිස් කරන්නලු. ඊට පස්සේ මොනවා හරි ඔය මොනවා හරි ඇපල් අනම්මනම් කපලා තියෙනවා නම් ඒවා ඔක්සිඩයිස් වෙන එක වළක්වන්න. ඒ කියන්නේ කහට පිපෙන එක වෙන්නේ නැති මේ කියන්නේ. ඒක වතුරේ දාලා හරි ලෙමන් ජූස් වල දාලා හරි විනාඩි 5ක් තියන්නලු. හරි. ඊට පස්සේ මේක හැමතිස්සෙම ඩ්‍රයි විදියට පාවිච්චි කරන්න. එක උඩ එක දාන්න එපා. ඊට පස්සේ ඩිහයිඩ්‍රේට් කරන්න සාමාන්‍යයෙන් පැය 5ත් 8ත් විතර කාලයක් යනවලු. ඉතින් ඒක අපිට මේ ඇත්තටම කියනවා නම් රෙසිපිය අපි බලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මේ දල අදහසක් තමයි දීලා තියෙන්නේ. air fry cooking chart කියලා chart එකකුත් අපිට දීලා තියෙනවා. හරිද? මොනවද මේ asparagus, beets, bell pepper, broccoli ඒ වගේ carrot වලට නම් කොහොමද දාන්නේ? තෙල් කොච්චර දාන්න ඕනද? ඊට පස්සේ මේ උෂ්ණත්වය දීලා තියෙන සාමාන්‍යයෙන් මේවයි ගොඩක් ඒවා මම බැලුවම මේකේ තියෙන විනාඩි 10ත් 15ත් අතර කියලා තමයි මේ හැම එකටම වගේ දීලා තියෙන්නේ. සාමාන්‍ය වැඩි ඒවා තියෙනවා අල වර්ග වලට වගේ චුට්ටක් වෙලාව වැඩි වෙනවා. විනාඩි 26 35 40 වගේ යන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සයිස් එක ප්‍රමාණය මත. ඉතින් ගොඩක් වෙලාවට මේක කියන දේ තමයි නිකන් බලන්න කියන එක තමයි අදහස මට හිතෙන්නේ. දාදා බලන්න කරලාද කියලා වගේ. හරිද? චිකන් බ්‍රෙස්ට් වගේ ඒවා නම් විනාඩි 25ක් ෆැරන්හයිට් අංශක 375කට දාලා තෙල් ටිකක් ගාලා දාන්න කියලා තමයි කියන්නේ. විනාඩි 25ක් 30ක් අතර වගේ කාලයක් චිකන් වගේ බෙද ගන්න පුළුවන් කියන එක තමයි මට මේකෙන් දැනෙන්න තේරෙන්නේ. අර පොඩි දේවල් තියෙනවා නම් විනාඩි 10ත් 15ත් 20 වගේ යනවා. හරිද? ඊට පස්සේ ඒ වගේ chart එකක් තියෙනවා. ඉතින් ලොකු විස්තරයක් නැහැ. ඉතින් මේකේ තියෙන chart එක බලලා දාන්න. මෙතනත් මේ සරලව දාලා තියෙනවානේ. චිකන් නම් ෆැරන්හයිට් අංශක 390යි විනාඩි 22ත් 26ත් කියලා තියෙනවා. ෆ්‍රයිස් වගේ වුණා ෆැරන්හයිට් අංශක 390යි.
විනාඩි 20ත් 25ත් ඒ වගේ කප් කේක් අනම්මනම් ෆිෂ් මීට් ඒ වගේ දල වශයෙන් දීලා තියෙනවා. ඉතින් අපිට මේක ටික දවසක් පාවිච්චි කරන් යද්දි තේරෙනවා ඇති මේ මොකද්ද මේ වෙන්නේ කියන එක. ඉතින් නැත්තම් ඕක පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා වුණත් අපිට ගන්න පුළුවන්. ඩිහයිඩ්‍රේට් chart එක තමයි අනිත් එක. අපි කිව්වේ වතුර අයින් කරනවා නම් ඒකේ පැය 7ත් 8ත් අතර කාලයක් මේකේ ටෙම්පරේචර් එක අඩුයි. ඩිහයිඩ්‍රේට් ටෙම්පරේචර් එක නම් ෆැරන්හයිට් අංශක 135ක් වගේ තමයි දීලා තියෙන්නේ. පෙති ගහලා දාලා ඩිහයිඩ්‍රේට් කරගන්න කියලා. ඉතින් ඒකේ කෑම ඉන්ග්‍රීඩියන්ට්ස් වට්ටෝරු කීපයක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් විස්තරයක් තියෙනවා වැඩක් නැහැ. මේකට කොහොම හරි දාලා විනාඩි 20ක් 15ක් විතර දාලා බලන එක තමයි වැඩි. හරි මේක ඇරිලා මේක ඇතුළට මොන හරි දාලා අපි ඔන් කරලා බලමු මොන හරි කෑමක් දාලා දැන්. හරි. හරි ඒ විදිහේ ෆන්ක්ෂන් ටිකක් තමයි මේකේ තිබ්බේ. ඉතින් අපි වෙන දවසක මේකේ ඇත්තට මොන හරි දාලා කරලා බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවාට.